ඔබ විනාඩි කිහිපයකට තමන්ගේ හිත දමනය කරලා මේ කුටිය තුලට ඔබට යන්න පුළුවන් නම් මනසින් යන්න පිළිවන් නම් මේ කුටියේ වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේ, මේ කුටියේ වැඩ ඉන්නේ රහතන් වහන්සේලා කියලා අඩුම තරමින් ඔබ ආරාණ්‍ය සේනාසනයකදී දැකපු කුටියක් ඇතුලෙන් දකින්න මේ බක්කුල මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ, කාළුදායි මහරහතන් වහන්සේ, අඟුලිමාල මහරහතන් වහන්සේ, උත්තරාය තරණින් වහන්සේ, උත්පලවන්නා තරණින් වහන්සේගේ රෝල ගොඩ දකින්න. එහෙම දකිමින් මනසින් ඔබ මේ කුටියේ ආලෝකය දල්වන්න. ඒ දල්වන ආලෝකයේ තවත් දහස් ගණනකගේ net තුලින් මේ ධාතුන් වහන්සේලා පමණක් නොවේ, ධාතුන් වහන්සේලා තුලින් රහතන් වහන්සේලා දකින්නට පිළිවන්. ඒ තරම් බල සම්පන්න මහා පිංකමක් ඔබට අපේ නායක හාමුදුරුවෝ හරි දායකයෝ හරි ඔබ හොයාගෙන ඔබට ලැබුණු අවස්ථාව මේ ජීවිතේ පමණක් නොවේ, අනන්ත වූ සසරේ මහා පිනක්. මොකද මේ නමක් අපේ පන්සලේ හාමුදුරුවන්ගේ හදවතට ඒ තරම් මතක ශක්තිය තිබුණා නම් මම යන්න ඕන ආරාධනෙට මේ අය ඔය අතරේ බලන්න ඒ නම සිහි වෙලා අද නායක හාමුදුරුවන් වහන්සේ